guys, welcome back to our YouTube channel. Valentine දවසේ තමයි මේ vlog එක අපි දෙන්න කරන්නේ. අද ඉතින් Saturday free නිසා අපි දෙන්න හිතුවා මොහොදර කෝවිල් යන්න. මම සාමාන්‍යයෙන් කලින් පුරුද්දක් විදිහට යනවා. අද free නිසා මම ඒ වැඩේ අදට දාගත්තා. අපි බලමු. Hi. Hi, hello. Happy Valentine Day හැමෝටම නේ. Happy Valentine Day හැමෝටම. මෙයා ගිහිල්ලා නැති තැනකට තමයි අද මම එක්කයි යන්නේ. මොහොදර කෝවිල්. අපි Valentine Day දවසේ කෝවිල් යනවා. ඒක ගොඩක්ම ඒ දවස් නිසා තමයි අපි දාගත්තේ අර වෙන කොහෙවත් යන්න නැතුව එහෙම යනවා කියලා. අපි බලමු අද දවසේනේ. හලෝ ළමයි කොහමද ඉතින් ඔයාලට හැමෝම ආදරෙන් සතුටින් ඉන්නා නේද? ඔන්න ඉතින් අද අපි මිනි vlog එකක් ගෙනල්ලා. එහෙනම් දිගටම බලාගෙන ඉන්න අද අපි කොහෙද යන්නේ කියලා. මේ ඉතින් අපි දෙන්න ලොකු කතාවක පාරට බැස්සොත් අපි දෙන්නගේ මාතෘකාව හැම වෙලේම වෙන්නේ වාහන. හැමෝම දන්න කැලණි පන්සල් ළඟින් තමයි අපි මොහොදර කෝවිලට ගියේ. කැලණි පන්සල් ළඟින් යනකොට අපේ බබා මට කැලණි පන්සල ගැන කියලා දෙනවා. හැබැයි ඉතින් මං අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියේ කැලණියට. උදේ හවා කැලණි පන්සල් ළඟින් තමයි මම ගියේ. මට කැලණියත් එක්ක තියෙන්නේ ලස්සන මතක ගොඩක්. දොරටු හතරක් විතර තියෙන මම ඕන එහා පැත්තේ යනිකම පෙන්නලා ඉතින්. අර මොකද්ද පේනවා මට කහයි කොළයි බෝඩ් එක. කෙලින්ම තියෙන කැරල් බ්‍රෂ් එක තියන් තියන්න එදිවත් වෙලා ගිහලා මෙතන කැලණි පන්සල. අවනේ අපිට හැම පොයට වගේ වෙනවනේ. ආවනේ. පොයට මිස් කරන්නේ නැති දැන්. දැන් කොහෙද ඉන්නේ? ඈ? දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ බඩයින් කියනවා. හයි. බෝඩ් නෑ කොහෙද ඉන්නේ? එළියේ නෑ කොහෙද? ඈලියකට. මන් ටිකක් ලැජ්ජ වුණාද කොහෙද නේද? දැන් ඉතින් විශ්ව කොළඹ පැත්තේ නොදන්න තැනක් නෑ. කුණු කන්ද බැලුවේ ඉතින් හරවන්න. උත්තර කුණු? ආයක්ම දින ඔය තව එකයි තව බ්ලූ බැන්ඩල් කියලා වෙනම කුණු කන්දක් තියෙනවා. ඒක මොකක් පුත් කරන්නේ නැද්ද? කොළඹ පැත්තේ මිනිස්සුන්ගේ ඉතින් ලයිෆ් ස්ටයිල් එක මේවා දකිද්දී අපේ පැත්ත කොච්චර හොඳයි? අපේ වල පැත්තද? ඔව්වනේ. ඔව් ඉතින් මෙහි නාගරිකයි නේ ගම්බදයි. පොස්ප ගන්නත් දැකද? ඔන්න ළමයි අපි ආපු මොහොදර කෝවිලට ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් දැක්කහම නම් ඕන කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් කෝවිලක් තමයි නේද? මාරම ලස්සනට ඒගොල්ලෝ මල් ගොතලා තියෙනවා. ඉතින් මුලින්ම කරේ අපි පූජා වට්ටියක් ලෑස්ති කරගත්තා. එතන තිබ්බ කඩේකින් පූජා වට්ටියක් ගත්තා. ඊට පස්සේ සාමාන්‍යයෙන් බෞද්ධ කෙනෙක් මෙතනට ගියොත් නම් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරන්ට වැඳලා මල් තියලා තමයි කෝවිල ඇතුළට යන්නේ. ඊට පස්සේ අපි මුලින්ම ලෑස්ති වුණේ ඒකට බුදුහාමුදුරන්ට මල් පූජා කරලා ඉවරලා තමයි කෝවිලට යන්න. ඉතින් ඉස්සෙල්ලාම ඒක එළියේ තියනවා. එතන යන තැනම තියනවා මල් තියන්න තැන. ඉතින් අපි එතනින් මල් තියලා ඊට පස්සේ තමයි කෝවිල ඇතුළට ගියේ. දුම් වැඳලා තමයි අනිත් ටික පටන් ගන්න. හරි. ඔයා කියන්නේ නැත්තම් I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. hello අපි දැන් ඉඳලා ඉවරයි. අපිට ළමයි ගොඩාක් වීඩියෝස් ගන්න ඕනේ නැහැ. මොකද එතන දාලා තියෙන වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් ඒක හරි නෑ අපි වීඩියෝ ගන්න එක. ඉතින් ඒ නිසා වීඩියෝ කරේ නෑ. අපි දැන් හිතන් කියන දේ අහන හොඳ ළමයි. අනිවාර්යයෙන්. අපි මේ හැමදාම මාසෙකට එකපාරක් මොහොදර කෝවිලෙන් හිතන් ඉන්නවා. ඇත්තටම මාර තනක්. ඒක ඇවිල්ලාම බලන්න ඔයාලා මාත් ෆස්ට් ටයිම් ආවේ. ඇත්තටම සැටිස් කියන්නේ. එතන ගියාම ඉතින් අමුතු ස්ට්‍රෙස් එකක් ක්‍රියේට් වෙනවා. පොඩි සීන් එකක් තියෙනවා ඉතින්. තියෙනවා. එතන මේ කියන්නේ ගොඩක් අය ඇත්තටම ඇවිල්ලා තියෙන ක්‍රවුඩ් එකකින් අපිට ඒක ප්‍රූෆ් වෙනවනේ බබා. ඔව් ඒක ඇවිල්ලා තියෙන ක්‍රවුඩ් එකකින් අපිට ඒක ප්‍රූෆ් වෙනවා. ඉතින් ඔයාලත් කොළඹට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මොහොදර කෝවිලට එන්න. මොහොදර කෝවිලට ඇවිල්ලා යන්න. ඉතින් බලමු අපි තව ටිකකින් දැන් ගෙදර යනවා ආයෙත්. ඉතින් බ්ලොග් එක ඉවර වෙන තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ අතර බලමු
අපි එහෙම විශේෂ අද වැලන්ටයින් කියලා එම විශේෂ දෙයක් නෑ අපි දෙන්නට. බිස්නස් එකේ වැඩ ටිකක් තියෙනවා කරන්න. වැලන්ටයින් කියලා විශේෂ නෑ අපිට හැමදාම වැලන්ටයින් එකයි කේස් එක. හැබැයි මට gift එකක් ඕනේ. ඔය අනික වරක් දෙන්න. බලමු දැන් ඉස්සරහට ඇති ඉස්සරහට මේ වයිබ් එකටම සෙට් වෙනවා. අපි නම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. කට්ටිය මේ කලින් අපේ වීඩියෝ එක බලුවේ නැත්නම් අපි තරහයි කියන්නේ. අපේ වීඩියෝ. ඔව්. අපේ වීඩියෝ එක තියෙනවා කලින් වීඩියෝ මොකද්ද මේ අපේ අලුතෙන් පටන් ගත්ත ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න හැමෝම බලලා ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. ඊට අමතරව අවදියක් කියන්න ඕන. දැන් අපි අපේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක පටන් ගෙන හරියටම සති 3ක් වගේ වෙන්නේ. ඒ කාලය ඇතුළත ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් ලොකු ආදරයක්. ඒ කියන්නේ ඕඩර්ස්ම සෑහෙන්න ආවා. සමහරවිට අපිට මේන්ටේන් කරගන්න බැරි තරම් ඕඩර්ස් ටිකක් එනවා. ඇත්තටම මේ සතුටුයි. මොකද අපි දෙන්නට ආදරයගෙන ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නානේ. ඒ වගේම අපි කරන වැඩේත් අපි ක්වොලිටියට ගොඩක් හැමෝම සැටිස්ෆයි. පාසල් එක යන විදිය. ඉතින් මුලින් මේ වීඩියෝ එක බලන්න කියලා බලලා ඔයාලත් කැමති නම් ඕඩර් එකක් දෙන්න. ඔයාගේ හිතේ තියෙන ලස්සන ටී-ෂර්ට් එක ඩිසයින් කරගන්න. අපිට මෙසේජ් එකක් දාන්නනේ. අපි නම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි මොනාරි කන තැනකට ගිහලා හම්බෙමු. ඔව් අනිත් ඕසෙම කමනේ. මට වෙයි. මොකද අඩකෝඩක් වගේ දෙන්න. මගේ බෑග් එක තුනේ. බෑග් එක උන්නේ? ඕනේ. පස්සට. Then let's go. දැන් නම් බඩගිනි නේ බබා. දැන් නම් බඩේ බණෝ බොක්සින් ගහනවා. මේ මෙතන තියෙනවා මේ මොනවද වඩා බිරියානිද? මොනාරි කවන්න හොඳ රහට රසක ගන්න බල ගතිමනේ. අදට වෙලාවක් නැහැ. ඉස්සම කඩෙන් කරනවා. ඕ. අද නෑට කොහොමද ප්‍රයිස් එක? බිරියානියක් හද. බිරියානි හදමු. දැන් බිරියානි කියලා නෑ බිරියානි. නෑ අද යාළුවෙකුත් එනවනේ. යාළුවෝ කන්නේ නැහැ. පිංගයක් ඇතුලේ යනවා. මොනවද කන්නේ? ඔයා කන මොන දෙයක් ඉතින් මම කනවා. අප්පම් බිරියානි. ඕකේ. මොකද සිද්ධියනේ? අපි දෙන්න විතරයි ඉන්නේ. මාරකේස්. අද යවුරන්නේ නැහැ නිදාස්. මාත් කැමති වෙන්නේ මේ වගේ. කවුරුත් නැතරකට මේ වෙලට කන. අපේ ලස්සන ප්ලේස් එක. බලමු කෑම ආවට පස්සේ. කෑම ආවට පස්සේ බලමු කෑම රහයිද කියලා. කොහොමද යන්නේ? ඒ වනේ ඇත්තටම මේ ටැමිල් ගර්ල් කෙනෙක් වගේ. සිරා. ටැමිල් කෙනෙක් උඩින් යනවා. පො. බිරියානි එක ආවා. ඒන රියල් බිරියානි එකක් නේ. යා. සුවඳ එකේ තියෙන. බබා එල්ල කරලා ගන්න නැතුව හැලෙනවා. ඔයා මෙහෙම අල්ලලා. ඔයාට. ඕකේ. ඕක එල්ල කරලා ගන්න. රහ බලලා කියන්නේ කොහොමද? රහ බලලා කියන්නේ සුපරිනේ. මෙන්න රාත්‍රී. අනවල කතා කරන්න හොඳ නැහැ. ඒක කොහොමද? හඳ? ඇයි? හඳනේ කමකට. හැමෝම කන්නේ කි. හරියට ඇනින්නේ නැහැ. කාට? අනාගතම රස තියෙනවා. Right. Some chicken. රසය දාම කන්න. සෙමේ. ඉවිලම. යාළුවෙක් බලන්න යන්න තියෙනවා. නුවර දැන් ඇවිල්ලා නුවර නෙමෙයි මාතලේනේ. මාතලේ. මොකද කාලා ඉවරයි බඩ පැලෙන්න කෑමද. තේරෙන්නේ නැහැ මම මොකක්ද දැස්සයක් නැහැ. පෙරනේ. අපේ කෑමත් ඒ වගේම රහයි. සුපිරි. අන්න ඉතින් ඊට පස්සේ අපි ගෙදර යනකොට අපිට යාළුවෙක් හම්බුණා. එයා තමයි දිල්රුක්ෂි අක්කා. ඉතින් එයා මාතලේ ඉඳලා කඩුවෙල ඇවිල්ලා අපි දෙන්නව බලන්නත් එක්කම කඩුවෙල අසපු එදා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා ඒකට. ඉතින් ඒද්දී අපිට චොක්ලට් ගෙනල්ලා මාරම හොඳ අක්කා කෙනෙක්. අක්කා කෙනෙක් කියන්නේ අතන ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඉතින් එයාවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඔය කුහුදානේ දා. බෝසා. ඊට කිව්වනේ අපිට යාළුවෙක් හම්බ වෙනවා කියලා.
ඒ යාළුවා කවුද දන්නවද? අපේ වීඩියෝස් බලන අක්කා කෙනෙක්. එයා ඊට පස්සේ අපෙන් ටී-ෂර්ට් එකක් ඔඩර් කරා. දැන් එයා කඩුවල අසපුවට ඇවිල්ලා අපිට කෝල් කරා. අපි ගියා ඇත්තටම මාර හොඳයි. එයා අපිට gift එකක් දුන්නා. බලමු මොනවද දෙන්නේ කියලා. චොක්ලට් දුන්නා අපිට. ඒ වගේ හොඳ අවංක ලස්සන මිනිස්සු තියෙනවා නේද? thank you අක්කා මේ vlog එක අනිවාර්යෙන් බලයි. thank you අක්කේ ආදරේ ගොඩාක් අපි දෙන්නම. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් අපේ accounts follow කරලා අපිත් එක්ක හැමදාම ආදරේ ඉන්න. bye